සුබ දවසක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ නිමිතිකොම් YouTube නාලිකාවත් එක්ක. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා වාස්තු විද්‍යාව සම්බන්ධ ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. වාස්තු විද්‍යාව අපේ ජීවිතයට මාර විදිහට වැදගත් වෙනවා. ගොඩ දෙනෙක් වාස්තු විද්‍යාවේ තියෙන කරුණු කාරණා තමුන්ගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය ගොඩනගාගෙන සාර්ථක ජීවිත ගත කරන අවස්ථා අපි අනන්තවත් දකිනවා. ඉතින් කීප දෙනෙක් මේ වාස්තු විද්‍යාව පිළිබඳ නොදන්නාකම නිසා මේ කරුණු කාරණා බැහැර කරලා යම් විටක ජීවිතය අසාර්ථක කරගන්න අවස්ථාත් අපි අත්දැකලා තියෙනවා. ඉතින් මේ වාස්තු විද්‍යාව ගත්තම අපි ජීවත් වෙන ගෙදර විතරක්ම නෙවෙයි ඉඩම භූමිය සම්බන්ධ ගත්තොත් එහෙම ගෙදෙට්ට යන පාර සම්බන්ධ ගත්තත් ඒකත් අපිට වැදගත් වෙනවා. අපේ ගෙදරට තියෙනවා ඉලක්කමක් නම්බර් එකක්. ඉතින් මේකත් මාර වැදගත්කමක් තියෙනවා. ඉතින් මේ අවට වටපිටාව ගත්තම අපි ජීවත් වෙන පරිසරය ගත්තම මේ තියෙන ගහකොළ සතා සිව්පාව මේ සියලු දේ අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන්නේ. මේ ස්වභාව ධර්මය අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන්නේ. අපි කියලා වෙනම කොටසක් නැහැ. අපිත් මේ ස්වභාව දහමේ කොටසක් තමයි. ඉතින් මේ ස්වභාව දහමත් එක්ක තියෙන සම්බන්ධතාවය අඳුනගත්ත පුරාණ විද්වතුන් වියතුන් ඍෂිවරු විෂිවරු එහෙමත් නැත්නම් දෙවි දේවතාවුන් වහන්සේලා අපිට පිළිවෙලකට දින ටිකක් දීලා තියෙනවා. මාස ටිකක් දීලා තියෙනවා. ඉතින් මේවට ඉලක්කම් භාවිතා කරනවා. ඉතින් මේවා මේ විශ්ව ශක්තියන් එක්ක එහෙම නැත්නම් මේ ස්වභාව දහමත් එක්ක මාර බැඳියාවක් තියෙනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දින හත ගත්තම ජ්‍යොතිෂයේ අපි භාවිතා කරන ග්‍රහයෝ 7 දෙනාට තමයි අයිති. ඊට අමතරව තව ග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා. රාහු සහ කේතු කියලා. මේ ඡායා ග්‍රහයෝ. ඒගොල්ලෝ ලක්ෂ දෙකක්. ඉතින් ඒගොල්ලෝ මේ දින 7ට භාවිතා කරලා නැහැ. අපි භාවිතා කරන ග්‍රහයෝ 7 දෙනා තමයි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. ඉතින් එහෙම ගත්තම මේ ජ්‍යොතිෂයෙන් බැහැර මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ ස්වභාව දහම තමයි. මින් බැහැර ගොඩක් වෙලාවට කිසිම කෙනෙකුට ජීවිතයක් නැහැ. අපේ ජීවිතයේ තියෙන සියලු කරුණු කාරණා දක්ෂ ජ්‍යොතිෂ වේදියෙකුට නම් දක්ෂ වාස්තු පරීක්ෂකයෙකුට නම් හස්ත රේඛා පරීක්ෂකයෙකුට නම් තත්කාල ජ්‍යොතිෂ වේදියෙකුට නම් මනාවට විස්තර කරන්න පුළුවන්. ඉතින් අපි මේ වාස්තු විද්‍යාව සම්බන්ධ අද දවසේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඊටාම සරල කරුණු කාරණා කීපයක් සහ ඕගොල්ලෝ අපෙන් අහපු ප්‍රශ්න කීපයකටත් අපි මේ වැඩසටහන තුළ උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. වාස්තු විද්‍යාවට අපි එන්න කලින් අපි ඊටාම වටිනා සුවඳ ධූපයක් සකස් කරනවා. මේ සුවඳ ධූපේ භාවිතා කරලා එහෙම නැත්නම් මේ දුම් කුඩු භාවිතා කරලා හවසට උදේට ඕගොල්ලන්ගේ ව්‍යාපාරික ස්ථානේ ඕගොල්ලන්ගේ ගෙදර ජීවත් වෙන ඕගොල්ලන්ගේ තැන ඉඩමේ වටපිටාව දුම් අල්ලන්න පුළුවන්. හොඳට දුම් අල්ලන්න පුළුවන්. මේ දුම් අල්ලනකොට අපේ නිවස වටපිටාව ගත්තම මේ ඉඩම් ගත්තම මේ අවට ඕන තරම් යක්කු භූත ප්‍රේත වගේ අමනුස්ස කොටස් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගෙන් අපිට යම් හිරිහැර කරදර බාධා ඇති වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ අත මිදලා අපිට ජීවිතය සාර්ථකව ගත කරන්න පුළුවන්. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිකාව ගත කරනකොට මේ අමනුස්ස කොටස් ජීවිකාව ගත කරනකොට ඒගොල්ලෝ ජීවත් වෙනකොට ඒගොල්ලෝ සැරිසරනකොට එනවා යනවා වුණාම
සමහරලාට අපිට රැකියා සම්බන්ධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. අපිට අසනීප ඇති වෙනවා මේවා වෛද්‍යවරුන්ට අඳුන ගන්න බෑ සුව කර ගන්න බෑ. දරු බල සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් විවිධ විදිහට දරුවන්ට අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ස්වාමියා භාර්යාව අතර ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් විවාහ දෝෂ කියලා අපි සාකච්ඡා කරන්නේ මේවට. ඉතින් මේ වගේ දේවල් මේ අමනුෂ්‍ය බලපෑම නිසා ඇති වෙනවා. ඉතින් මේ සුවඳ දූපය අල්ලපුවා මේක හරි සුවඳයි මේ සුවඳ දුම්. ඉතින් නිවස පුරා ඒ වටපිටාවට අල්ලපුවම දුම් අල්ලපුවම මේ කියන අමනුෂ්‍ය දෝෂ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ව්‍යාපාරික ස්ථානයන් නම් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කරගන්න පුළුවන්. ඇස්වහ කටවහ හෝවා කියන එක මිනිසුන්ට බලපාන තැනක විවිධ සාකච්ඡා ඇති වෙනවා අපි දැකලා තියෙනවා. ඇත්තටම ඇස්වහ කටවහ හෝවා කියන කාරණාව මිනිසුන්ට බලපානවා. මෙන්න මේ ඇස්වහ කටවහ හෝවා කියන බලපෑමෙන් මනුස්සයාට මිදිලා ජීවත් වෙන්න මේ සුවඳ දුම් අල්ලන එක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. ඒකත් එක්ක තෙල් එකක් ජීවම් කරනවා. ඉතින් මේ තෙල් භාවිතා කරලා පුළුවන් නිවස තුල ව්‍යාපාරික ස්ථානයේ පහනක් පත්තු කරන්න. ඉතින් මේ පහන පත්තු කරන එකෙමුත් දියුණුවෙන් දියුණුවට පත් වෙන එකක්, ජනී ජනයාගේ ආකර්ෂණය ඇති වෙන එකක් සහ වාස්තු දෝෂ භූමි දෝෂ කියන ඒවා බලපාන්න නැති එකක් සිද්ධ වෙනවා. මේකෙන් ජීවිතේ සාර්ථකව ගත කරන්න ලැබෙනවා. ඉතින් මේ වගේ යන්ත්‍ර පැත්තේ ගත්තම යන්ත්‍ර අපි ගෙවල් ආරක්ෂා කරනකොට යන්ත්‍ර 16ක් විතර සකස් කරනවා විවිධ ක්‍රම වලට. ඒ ගෙදරක් ආරක්ෂා කරනකොට ඉතින් මේ වගේදී පොල් ගෙඩියක් විවිධ තැන් වලින් ගන්න පස් වැලි ගල් භාවිතා කරලා නියම ක්‍රමයටම නිවසක භූමියක ගත්තම මේ ධන නිල ශක්ති රේඛා ආරක්ෂා වෙන විදිහට මර්මස්ථාන ප්‍රශ්න ගැටලු ඇති නොවන විදිහට නිවසේ වාස්තු දෝෂ බල නොපාන්න අමනුෂ්‍ය දෝෂ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් වින බන්ධන වගේ දේවල් තියෙනවා නම් නිවසියන්න මේ වගේ අත මිදලා ජීවිතය ගත කරන්න මේ වගේ දේවල් අපි සකස් කරනවා. ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. අපි ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු කීපයක් සාකච්ඡා කරන ගමන් මේ දේවලුත් සාකච්ඡා කරමු වාස්තු විද්‍යාව තුළ. වාස්තු කියලා කියපුවම අද වාස්තු පරීක්ෂකයන් ඊටාම සරලව පුළුල් දැනුමක් අවබෝධයක් නැතුව කෙටි කාලීන පාඨමාලාවක් කරලා එහෙම නැත්නම් පොතකින් පත්තරයකින් බලලා මේ කටයුතු කාරණා කරන්න උත්සාහ කරනවා. මේකෙදි මේ වාස්තු පරීක්ෂා කරන කෙනාටත් දෝෂ ඇති වෙනවා. නිවසියන්ගේ දෝෂ ඉවත් වෙලා යන්නේ එයා කරන සමහර කටයුතු කාරණා නිසා ඒ නිවසේ සහ ඒ භූමියේ දෝෂ තවත් උත්සන්න වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැටලු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ කටයුත්ත හරියට දැනගෙන කරන්න ඕන. හරියටම දැනගෙන කරොත් එහෙම ප්‍රශ්න ගැටලු විශාල ප්‍රමාණයක් निराකරණය කරගන්න මේකෙන් අවස්ථාව සැලසෙනවා. ඉතින් ගෙදරක තියෙන උළුහව් ජනෙල් ගාන ගණන් කරලා විතරක් එහෙම නැත්නම් ගෙදරක තියෙන පොරෝ හැඩ L shape ඒවා විතරක් බලලා සහ මේ සරල දේවල් බ්‍රහ්ම පාදය කියලා එහෙම නැත්නම් මේ සෙන්ටර් පොයින්ට් එක දිහා බලලා ප්‍රශ්න ගැටලු निराකරණය කරන්න බෑ. සමහරවිට මේ ගෙදර දෝෂ ඇති වෙන්නේ ඒ ගෙදර පළවෙනි කුණ්‍ය ගහනකොට ඒ ගෙදර හදන්න පළවෙනි කුණ්‍ය ගහනකොට ඊට පස්සේ ලණු අදිනකොට ඊට පස්සේ අත්තිවාරම් කපනකොට විශේෂයෙන් මුල් ගල තියෙන අවස්ථාවේ ඒ ඇති වෙන දෝෂ තමයි මේ බලපාන්නේ. ඒවා මේ උළුහව් ජනෙල් එහෙ මෙහෙ කරලා නැත්නම් මේ ඒ ගෙදර තියෙන ඒ නිවසේ තියෙන යම් ඉදිකිරීම් මෙහෙට මෙහෙට කරලා ඒ නියමිත වාස්තු විද්‍යාවේ විස්තර කරන පාඩවලට මේවා අරන් විසඳන්න හරි අමාරුයි. අර මුල් අවස්ථාවේ ඇති වුණ දෝෂයක් නම් ඒවා ඉවත් කරන ක්‍රම ශිල්ප වෙනම තියෙනවා. මේ ඕගොල්ලෝ අපි ජීවත් වෙන මේ පරිසරයේ විස්මිතයි. මේ ස්වභාව දහම මහා මනස්කාන්තයි. මේ තුල ඔය කියන අමනුෂ්‍ය කොටස් අසුභවාදීව ජීවත් වෙනවා වගේම දෙවි දේවතාවුන් වහන්සේලාත් ජීවත් වෙනවා. ඉතින් මේගොල්ලන්ට පැවරුන රාජකාරියක් තියෙනවා. පුරාණ ඉඳලා ගත්තම අපේ නිවසක පහම් පැලක් එළියේ තියෙනවා. ගම්බාර දෙවි හාමුදුරන්ට පත්තු කරන පහම් පැලක් එළියේ තියෙනවා. ඉතින් මේ දෙවියෝ වඩින අවස්ථාවක්
ඕනම නිවසකට ස්ථානයකට බැල්ම වැටෙන අවස්ථාවක් තියෙනවා. පිරිවැරේ දේවතාවුන් වහන්සේලාගේ වෙන්න පුළුවන්, ගම්මාර්ධ විහාමුදුරන්ගේ වෙන්න පුළුවන්. එහෙනම් බැල්ම වැටෙන අවස්ථාවක් තියෙනවා. යම් විටක අපේ ඉඩම මතින් අපේ නිවස මතින් යන පාරක් මේ දෙවි දේවතාවුන් වහන්සේලා ගම්මාර්ධ විහාමුදුර විතරක් නෙවෙයි දෙවි දේවතාවුන් වහන්සේලා ගමන් කරන මාර්ග පවා තියෙනවා. අමනුෂ්‍ය කොටස් ගත්තම ඒගොල්ලෝ ගමන් කරන මාර්ග පවා තියෙනවා. ඉතින් මේ දෙවි දේවතාවුන් වහන්සේලා ගමන් කරන මාර්ගය හරියටම අඳුනගෙන අපි පහන් පැලක් සකස් කරලා ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට පහන් දැල්වීම තුලිනුත් ලොකු ආකර්ෂණයක් ආශිර්වාදයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් අපි මේ කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා කරමු. මේ ඕගොල්ලෝ අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක් දෙකක් සාකච්ඡා කරලා ඉවරලා අපෙන් කසුන් ප්‍රශ්නයක් අහනවා. මෙයා මේ ප්‍රශ්නේ අහන්නේ අනුරාධපුරේ ඉඳලා. මට ඒක හරියට පැහැදිලි නෑ මේ ලියලා තිබුණ එක. කසුන් අහනවා වාස්තු සම්බන්ධ ප්‍රශ්නයක්. එයාට මේ කටයුතු කාරණා කරගෙන යනකොට රැකී ආරක්ෂා කරන යනකොට විවාහ ජීවිතය ගත කරනකොට ප්‍රශ්න ගැටලු ඇති වෙනවලු. හිතට නිදහසක් නැතිලු. මෙන්න මේ ප්‍රශ්න ගැටලු වලට සහ යාට අසනීපක් තියෙනවලු. මේවට මේ වාස්තු දෝෂ බලපාලා තියෙනවද කියලා තමයි අහන්නේ. ඇත්තටම මේ වාස්තු දෝෂවල බලපෑමකුත් අපිට පෙන්නනවා. අපිට මේ වාස්තු පරීක්ෂා කරනකොට ඕගොල්ලන්ගේ ඉඩමේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන් ප්ලෑන් එකක් අපිට ඕන නැහැ. අපිට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇහුවනම් ඇති. එහෙම නැත්නම් මේ අපිට වාස්තු බලා ගන්න ඕන කියලා ඇහුවත් ඇති. එතකොට අපිට පුළුවන් ඔයාට වාස්තු බලන්න හේතුව මෙන්න මේකයි ආදි විදිහට ඒ ගෙදර වාස්තු දෝෂ බලපාන්නේ කොයි තැන්වලද කියලාත් විස්තර කරන්න. ඉතින් මෙයාගේ තියෙන මේ ප්‍රශ්න ගැටළු වලට හේතුව තමයි දිසා තුනක දෝෂ තියෙනවා. නිරිත දිසාවේ, වායම දිසාවේ සහ ගිනිකොන දිසාවේ. ඉතින් අනු දිසා තුනක නිරිත දිසාවේ, වායම දිසාවේ සහ ගිනිකොන දිසාවේ දෝෂ තියෙනවා. මේ තියෙන දෝෂ හින්දා රැකියා ප්‍රශ්න, අසනීප, විවාහය සම්බන්ධ ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ දෝෂ නිවැරදි කරගත යුතුයි. මේ කියන දිසාවල ඔබගේ නිවසේ ඇතුල් වෙන පිට වෙන දොරක් තියෙනවා. ඊට පස්සේ වැසිකිළියක් සහ වැසිකිළි වලක් තියෙනවා. ආය දොරකුත් ඒ කියන්නේ ඇතුල් වෙන පිට වෙන දොරක් නෙවෙයි. ගේ ඇතුලේ තියෙන දොරකුත් වැරදි විදිහට තියලා තියෙනවා මේ ගිනිකොන දිසාවේ. ඉතින් මේ කියන දෝෂත් එක්ක ඇති වෙන ප්‍රශ්න ගැටලු තමයි මෙතන තියෙන්නේ. මේවා හරියටම निराකරණය කරගන්න පුළුවන් නම් ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. වැසිකිළි වල ගත්තම චූට්ටක් එහෙට මෙහෙට කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රශ්න ගැටලු බල නොපාන ආකාරයට විවිධ කෙම් ක්‍රම මේ වාස්තු විද්‍යාව තුළ විස්තර කරන ඒ වගේ දෙයක් භාවිතා කරලත් පුළුවන්. හැබැයි වඩාත් සාර්ථක අපි යෝජනා කරන්නේ මේවා නිවැරදි තැන නිවැරදි විදිහට සකස් කරගන්න එක තමයි නිවැසියන්ට වඩාත් හොඳ. ඉතින් විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නත් ඇතුල් වෙන පිට වෙන දොරක් බලපාලා තියෙනවා. ඉතින් මේවා හරි පාදවල නිවැරදිව තියාගන්න ඕන. මේවත් එක තමයි මෙතන මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා බලන්න. මට මෙතන පේන විදිහට කුජ දෝෂය, අර බෞම දෝෂය කියන එකක් තියෙනවා. ආන්න ඒවා බල නොපාන ආකාරයට හැකියාවක් තියෙනවා නම් යන්ත්‍රයක්, සුරයක්, මණිකක් වගේ දෙයක් පැලඳ ගන්න. එහෙමත් නැත්නම් මේ නිවසේ වාස්තු දෝෂ, ඒ වගේ කුජ දෝෂ බල නොපාන ආකාරයට සකස් කරගන්න එක තමයි වඩාත් හොඳ. එතනින් ඔබගේ විවාහ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න අවස්ථාව සැලසෙනවා. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහලා තියෙනවා අමිතා මහත්මිය නුවරඑළිය ඉඳලා මේ ප්‍රශ්නේ අහන්නේ. මෙයත් ගෙදර වාස්තු බලා ගන්න ඕන කියලා කියනවා. මේ වාස්තු බලා ගන්න හේතුව විදිහට මෙයා විස්තර කරන්නේ දරුවන්ට අසනීපයි. ඉතින් ගෙදර වාස්තු වල බලපෑමකුත් මෙතෙන් නැති වෙලා තියෙනවා. ගිනිකොන දිසාවේ ඔබගේ නිවසට සවි වෙන විදුලි මීටරයක් තියෙනවා. අර පාරේ ඉඳලා කරන්ට් එක අරන් තියෙනවා ගිනිකොන දිසාවේ
තැනකට මෙන්න මෙතන මේ සවි කිරීම වැරදි. එතකොට මේක නිවැරදි කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකත් එක්ක කතා කරගෙන එහෙම නැත්නම් ලියුමක් දීලා මේ නිවැරදි කර ගැනීම තුළ ඔබගේ දරුවන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැටලු අසනීප අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න ආදී निराකරණය කරගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි දෝෂය තියෙන්නේ. ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා ජනිත් මහත්තයා කළුතර ඉඳලා මෙයාට අසනීප තියනවලු තද බල විදිහට මේ අසනීප වලට බෙහෙත් කරාට හොඳ වෙන්නේ නැතිලු වෛද්‍යවරුන්ට සමහරවිට අඳුන ගන්න බැරුව ඇති කියලා තමයි මෙයා හිතන් ඉන්නේ. මේකට වාස්තු දෝෂ බලපානවද කියලා අහනවා. ජනිත් මහත්තයාගේ ගෙදර මේ තියෙන වාස්තු දෝෂවල බලපෑම ඔබගේ අසනීප වලට බලපාලා තියෙනවා. ඔබ දැන් මේ ගෙදරක් හදනකොට අපි ගෙදර හදන්න පටන් ගන්න දිනයක් තියෙනවනේ. එහෙම නැත්නම් කාලවකවානුවක් තියෙන මාසයක් තියෙනවනේ. මේ මාසේ සූර්යයා ගමන් කරන ආකාරය අනුව මේ මාසේ සඳුට කොයි වගේ හිමිකමක් තියෙන වද කියන කාරණාව අනුව ගෙදරක ඉදිරිපස අපි සකස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ ඒ ගෙදර අපිට ගැළපෙන විදිහට මේ දිගක් පළලක් සරලව කිව්වොත් එහෙම සකස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ ඉදිරිපස සකස් කරගෙන තියෙන විදිහ දිග පළල සකස් කරගෙන තියෙන විදිහ වර්ග කරපුවම වැරදි විදිහට එනවා ඇත්තේ. අපිට ගෙදර ප්ලෑන් එකක් එහෙම දාලා නැහැ. වාස්තු දෝෂ තියෙනවද කියන ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් වැරදි තියෙනවා. ඊටත් අමතරව මේ ගෙදර හදනකොට මුල් ගල තියලා තියෙන්නේ වැරදි තැනක වැරදි නැකතකට. වැරදි තැනක වැරදි නැකතකට ඒ මුල්ගල තියෙන වෙලාවේ ඒ මුල්ගල තියපු වෙලාව පදනම් කරගෙන ජ්‍යොතිෂය දන්න කෙනෙකුට කියලා කේන්දරයක් හදාගන්න. ඒ කේන්දරේ ලග්නය මිථුන වෙයි. ඒ කේන්දරේ ලග්නය මිථුන වෙයි. මේ කේන්දරේ කුජ ග්‍රහයා 7 වෙන්නේ සඳු ග්‍රහයා 4 වෙන්නේ සටහන්ලා ඇති. අනෙක් ග්‍රහයන්ගේ පිහිටීම මම ඔබට ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් කේන්දරේ වැරදීමක් නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මුල් ගල තියලා තියෙන වැරදි තැනක සහ මුල් ගල තියලා තියෙන නැකත වැරදි. ඉතින් මේ කියපු දෝෂ කීපෙම බලපාලා තියෙනවා මේ අසනීප වලට. ඒතකොට හිතෙන්න පුළුවන් අපි දැන් මුල් ගල තියලා තියෙනවා වැරදියට අපි කොහොමද මේක නිවැරදි කරගන්නේ කියලා. මේ වගේ වැඩසටහන් වල සහ අපේ පන්ති වල අපි විස්තර කරලා තියෙනවා. මේ මුල්ගල වැරදියට තියපු එකේ දෝෂය ආයේ මුල්ගල මේ ඉවත් කරන්නේ නැතුව හදා ගන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියලා ඔබට මේක නිවැරදි කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා නම් අපිව දැනුවත් කරන්න. අපි කියලා දෙන්නම් කොහොමද මේ ගෙදර මුල්ගල තියපු එකේ දෝෂ ඉවත් කරගන්නේ කියලා. තවත් මේ වගේ ප්‍රශ්නයක් එහෙම ඉදිරියට හම්බ වුණොත් එහෙම අපි මේ කාරණාව පිළිබඳව ඔයගොල්ලන්ට මේ වැඩසටහන තුලිමුත් කියලා දෙන්නම්. අද නෙවෙයි වෙනත් දවසක මේ වගේ ප්‍රශ්න කීපයක්ම ඇති වෙනවා දැක්කොත් එහෙම අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ කාරණාව කරන විදිහ සකස් කර ගන්න විදිහ. ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා නිමල් මහත්තයා. මෙයා ප්‍රශ්නේ අහන්නේ පොළොන්නරුවේ ඉඳලා. මෙයාගේ දියුණුවට රැකියාව වෙන්න පුළුවන් ව්‍යාපාරය වෙන්න පුළුවන් මෙයා කරන දියුණුවට පත් වෙන්නේ නැතිලු ආර්ථික අතින් කඩා වැටිලාලු ණය වෙන්න වෙලාලු. මෙන්න මේකට වාස්තු දෝෂ බලපානවද කියලා අහනවා. මේකට වාස්තු දෝෂ බලපාලා තියෙනවා. ඔබගේ නිවසේ සෙන්ටර් පොයින්ට් එක ගෙදර මුළු 4 ඉඳලා දැන් මුළු 4 යා කරමින් රේඛා කතිරයක් විදිහට කැපෙන්න ඇඳ ගත්තොත් එහෙම ඒ කැපෙන තන තමයි මැද කියලා කියන්නේ සෙන්ටර් පොයින්ට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සරලව ගත්තොත් ගෙදර මධ්‍ය ලක්ෂය මැද. අනේ මධ්‍ය ලක්ෂය මට පේන විදිහට වැරදියට තියෙන්නේ. මෙන්න මේකත් එක්ක ඒ කියන්නේ මධ්‍ය ලක්ෂය වැරදියට තියෙනව නෙවෙයි. ඒ මධ්‍ය ලක්ෂය දුර්වල වෙන විදිහට දෝෂ ඇති වෙන විදිහට ඉදිකිරීම කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ ගෙදර. ගෙදර සකස් වෙලා තියෙන ඉදි වෙලා තියෙන ඒ විදිහට. ඉතින් ඒ වරද නිවැරදි කරගන්න ඔබට ආර්ථික අතින් දියුණු වෙන්න හැකියාව තියෙනවා. අපිට පෙන්වන්නේ සෙන්ටර් පොයින්ට් එකේ වරදක් තමයි ඔයගොල්ලන්ගේ ගෙදර. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහනවා භාග්‍යා. මෙයා මේ ප්‍රශ්නේ අහන්නේ නුවර ඉඳලා දරු ඵල සම්බන්ධ මෙයාට ප්‍රශ්නයක් තියෙනවලු.
ඉතින් විවාහ වෙලා අවුරුදු 10ක් විතර වෙනවා මේක කියන විදිහට. ඉතින් වාස්තු දෝෂ බලපානවද කියලා අහනවා. ඔබගේ අසනීප තත්ත්වයකුත් අපිට පෙන්නනවා. සහ ඔබගේ ස්වාමියාගේ අසනීප තත්ත්වයකුත් පෙන්නනවා මේ දරුඵල සම්බන්ධ. ඉතින් මේ අසනීප සුව නොවෙන්න, දරුඵල සිහිනය සැබෑ නොවෙන්න වාස්තු දෝෂත් බලපාලා තියෙනවා. ගෙදර වාස්තු දෝෂත් බලපාලා තියෙනවා. ඕගොල්ලන්ගේ ගෙදර ගත්තම බස්නාහිර දිසාවේ වැසිකිළියක් වැසිකිළි වලක් තියෙනවා. ඊසාන දිසාවේ බාත්රූම් එක හෝ නාන තැනක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදර දකුණු දිසාවේ එළියට යන මං හිතන්නේ කුස්සිය වෙන්නේ නැති දොරකුත් තියෙනවා. ඒ දොර කෙලින්ම බලනකොට තවත් වැසිකිළි වලක් හෝ එහෙම නැත්නම් මේ ඉඳුල් ගලාගෙන යන වලක් තියෙනවා. ඉතින් මේ වගේ දෝෂ බලපාලා තියෙනවා දරුඵල හීනේ හැබෑ නොවෙන්න. ඉතින් මේ කියපු කාරණා නිවැරදි කරගන්න දරුඵල හීනේ හැබෑ කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබට සහ ස්වාමියාට පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා මේ පරීක්ෂා කිරීම තුළ. ඉතින් අපිට කතා කරන්න නිවැරදි කරගන්න විදිහ ප්‍රතිකර්ම කරගන්න විදිහ අපි කියලා දෙන්නම්. ඊටාම සාර්ථක නිවැරදි විශ්වාසදායී වැඩපිළිවෙලක් තියෙනවා අපේ ළඟ. අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. WhatsApp කරන්න 077 103 26 47ට ප්‍රශ්න ගැටළු निराකරණය කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ වගේ අපිට ප්‍රශ්නයක් යොමු කරනකොට උනත් 077 103 26 47 note 7711112647 කියන WhatsApp දුරකථන අංකයට WhatsApp කරන්න. අපි මේ වගේ වැඩසටහනකින් ඕගොල්ලන්ගේ ප්‍රශ්නය निराකරණය කරලා දෙන්නම්. ඉතින් ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා චමින්ද මහත්තයා මේ ප්‍රශ්නය අහන්නේ. මෙයත් නුවර ඉඳලා තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. එයාට විවාහ දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ විවාහ සාර්ථක වෙන්නේ නැතුළු. විවාහයක් කරගන්න බැයිලු. ඉතින් මේකට වාස්තු දෝෂ බලපාලා තියෙනවද කියන කාරණාව තමයි අහන්නේ. වාස්තු දෝෂ වල බලපෑමකුත් තියෙනවා. ඊටත් අමතරව ඔබගේ දෝෂ තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. මට මේ පේන විදිහට ඔබ අපිට මේ WhatsApp පණිවිඩය වෙන වෙලාවට මට පේන්නේ ඔබත් එක්කම ඉපදුන තවත් සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවා. අන්න එයාගේ විවාහ ප්‍රශ්න ගැටලු නැතුව සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔබට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. මට මේ පේන විදිහට කියන්නේ. ඉතින් දෙදෙනාගේම ජන්ම පත්‍ර ගත්තම එකක් සමහරවිට නවාංශ වෙනස් ඇති. ලග්නය එකම තමයි. සමහරවිට ආසන්න ලග්න දෙකක් ගෙවෙන තැන පටන් ගන්න තැන එහෙම ඉපදුනා නම් ලග්න දෙකක් වෙන්නත් පුළුවන්. ඉතින් මට පේන්නේ එකම ලග්නය වගේ. ඉතින් එකම ලග්නය වුණාට ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ සහෝදරයාට හෝ සහෝදරියට විවාහ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකට හේතුව කර්මානුරූපීව ඔබත් එක්ක ගෙතිලා එන එකක්. මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් වාස්තු නිවැරදි කරලා ඊසාන දිසාවේ ඔබ ඉන්න කාමරය ඔබ නිදා ගන්න කාමරය තියෙනවා. මෙන්න මේ කාමරේ ඔබ නිදා ගන්න ඇඳත් වැරදිට දාලා තියෙන්නේ. සකස් කරගෙන තියෙන්නේ. ඊටත් අමතරව ඔබගේ නිවසේ මල් පහන් පූජා කරන තැන වැරදිට තියෙනවා. මේකත් නිවැරදි කරගන්න ඕන. ඊට අමතරව එළියේ ඕගොල්ලෝ පහනක් තියෙනවා. එළියේ පහනක් තියෙනවා. මේ පහන තියෙන තැන වැරදි. ඔබගේ නිවසට ඔබගේ ඉඩමට දෙවි දේවතාවුන් වහන්සේලාගේ බැල්මකට එහෙම නැත්නම් ඒ නිවස හරහා ගමන් කරනකොට ඔය කියන තැන දර්ශනයට ලක් වෙන්නේ නැහැ. ඒ අහු වෙන්නේ නැහැ. ඉතින් දෙවි කෙනෙකුට ඒවා පේනවා ඇති. අසුභවාදී තැනක සුභවාදී නැති තැනක නොසුදුසු තැනක තමයි ස්ථාපනය කරලා තියෙන්නේ. ඔක නිවැරදි තැන තියාගන්න ඕන. ඕගොල්ලන්ගේ ගෙදර නම් දකුණු දිසාවේ ඕක සකස් කරගන්න ඕන. උතුරු දිසාව බලාගෙන වදින්න පුළුවන් විදිහට උතුර දකුණ කියන රේඛාවේ තමයි දෙවි දේවතාවුන් වහන්සේලා ඔබගේ ඒ නිවසේ ඒ භූමියේ ගමන් කරන්නේ. ඉතින් නිවැරදිව මේ පහන් පැල සකස් කරගත්තොත් එහෙම ඔබටත් යහපතක් උදා වේවි. මේ වගේ ප්‍රශ්න ගැටලු රාශියක් අපෙන් අහලා තියෙනවා. අපි විවිධ මාතෘකා යටතේ අපේ නාලිකාව හරහා ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වාස්තු විද්‍යාව සම්බන්ධ, දරුඵල සම්බන්ධ, ඊට පස්සේ ජ්‍යොතිෂය සම්බන්ධ, තත්කාල ශාස්ත්‍රය සම්බන්ධ සහ
මේ ගුප්ත සාත්‍ර සම්බන්ධ සාකච්ඡා කරන නාලිකාවක් තමයි නිමිතිකොම් YouTube නාලිකාව කියලා කියන්නේ. ඉතින් අපි ඕගොල්ලන්ට ගෙන එන වැඩසටහන් ඔබගේ ආකර්ෂණය දිනපු වැඩසටහන් අපිට ඒක තේරෙනවා පේනවා ඔබ අපිට WhatsApp කරනවා අපෙන් ප්‍රශ්න අහනවා අපිත් එක්ක විවිධ කරුණු කාරණා සාකච්ඡා කරනවා 077 1 26 47 කියන WhatsApp දුරකථන අංකයත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න කෝල්ස් අපේ අවසරයක් ඇතුව විතරක් ගන්න ටිකක් කාර්ය බහුලයි. ඉතින් WhatsApp පණිවිඩයක් තියන්න අපි අනිවාර්යෙන් ඔබට පිළිතුරක් දෙනවාමයි. ලොකු ප්‍රශ්නයක ගැටලුවක ඔබ හිර වෙලා ඉන්නවා නම් ඒක විවාහ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, දරුපල සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, රැකියා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට WhatsApp කරන්න අපි ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා නම් සෙනික පිළිතුරක් උනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට පහසු වෙලාවක් ඔයාලට වෙන් කරලා දීලා කතා කරන්න උනත් අවස්ථාව සකස් කරලා දෙන්න පුළුවන්. එහෙමනම් තවත් දවසක මෙවැනි වූ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව සමු ගන්නවා හැමෝටම සුබ දවසක්.